ආයුබෝවන් පුංචි දුවේ පුතේ. 2025 අවුරුද්දේ ශිෂ්‍යත්වයට ඔන්න තව තියෙන්නේ ඉතාම ටික කාලයක්. මේ කාලය ඇතුළත ඔයා ශිෂ්‍යත්ව විභාගයේ ජය ගන්න අවශ්‍ය දේවල් කරනවා ඇති කියලා මම විශ්වාස කරනවා. පහුගිය අවුරුදුවල වගේම මේ අවුරුද්දෙත් සාර්ථක ක්‍රමයක් ඕගොල්ලන්ට හඳුන්වා දීලා ශිෂ්‍යත්ව විභාගය ඉතා හොඳින් ජය ගන්න පාර පෙන්වන්න ඔන්න අපි සූදානම්. මේ අවුරුද්දෙත් කියන්න තියෙන්නේ ඔබ හිතනවට වඩා එහෙමත් නැත්නම් සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා එහා ගිය අලුතින් හිතන්න පුළුවන් දරුවන්ට මෙවරත් ශිෂ්‍යත්ව විභාගයේදී වැඩි ප්‍රතිඵල ලබා ගන්න හැකියාව තියෙනවා. විශේෂයෙන්ම විභව්‍යතාමාන සහ ඉගෙනුම් හැකියාව ඔස්සේ සිදු කෙරෙන පළමු ප්‍රශ්න පත්‍රයේ ඇගයීම් කටයුතු වලදී ඔබේ තර්කන හැකියාව සහ අනිකුත් සියලුම විභව්‍යතාමාන සහ ඉගෙනුම් හැකියාව පිළිබඳව අවධානය යොමු කරන්න මෙවරත් විභාග ඇගයීම් අංශය සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා ඔබ හැම විටම පළමු ප්‍රශ්න පත්‍රයට වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රයටත් එක වගේ අවධානය යොමු කළා සියලුම විෂය කොටස් වලට එක වගේ අවධානය යොමු කළොත් ඔබට ලකුණු ලබා ගන්න අමාරු වෙන්නේ නැහැ. ඔබ ලංකාවේ මොන පන්තියට ගියත් ඔබ හොඳින් මතක තියාගන්න ඕන කාරණය තමයි සිංහල විෂය කොටස, ගණිතය, ගණිත ගැටළු විෂය කොටස, ඒ වගේම දෙමළ, ඉංග්‍රීසි පරිසරය ආවරණය කරන මේ සියලු විෂයන් එක්ක විශේෂයෙන්ම ඉගෙනුම් හැකියාව සහ විභව්‍යතාමාන ඇගයීම් කරන පළමු ප්‍රශ්න පත්‍රයේදී ඔබේ අවධානය මේ ඔබ ඉගෙනගත්ත කාරණාවලට යොමු කරන්න. දෙමව්පියන්ට කියන්න තියෙන කාරණය තමයි මේ විභාගයේදී ඔබ පළමු ප්‍රශ්න පත්‍රයට අවධානය යොමු කරනකොට ඔබේ දරුවා ගණිත ගැටළු සහ විභව්‍යතාමානවල තිබෙන හැකියාව නිරන්තරයෙන් ඔබට නිරීක්ෂණය කරන්න හැකියාව තියෙනවා. අපි පසුගිය වසරවල ඉදිරිපත් කරපු සාර්ථක ක්‍රමය තමයි ප්‍රශ්න පත්‍ර කටලයක් අරගෙන මේ ප්‍රශ්න පත්‍ර කටලය කාල වේලාවට අනුව දරුවන්ගේ නිර්වද්‍යතාවය සහ නිවැරදිව පිළිතුරු ලිවීමේ හැකියාව ඇගයීම් කරන ක්‍රමවේදයක් ඔබ ගෙදරදීම හදා ගන්න. ඒක තමයි දරුවන්ට ඉතාම වැදගත් කාරණය. උදාහරණයක් විදිහට පළවෙනි ප්‍රශ්න පත්‍රය අපි පැයක කාලයකදී දරුවන්ට කරන්න දීලා එය ඔබ නැවත දරුවත් එක්ක ඇගයීම් කරන්න. වැරදුණු තැන් නැවත සලකුණු කරලා ඒ වැරදුනේ කොතනද, ඇයි වැරදුනේ කියන කාරණය නිරන්තර ඇගයීම් කරන්න. එතනදී ඔබට හඳුනා ගන්න පුළුවන් මොනවද දරුවට වැරදුනේ කියන කාරණය ඒ නැවත නිවැරදි කරගන්නේ සහ ඒකට ඔහු භාවිතා කරපු ක්‍රමය පිළිබඳවත් නැවත අවධානය යොමු කරන්න. ඔබට විනාඩි 2කින් උත්තර දෙන්න තියෙන ප්‍රශ්නකට ඔබට විනාඩි 5ක් ගත වෙනවා නම් ඔබ ඉගෙනගෙන තියෙන ක්‍රමය එහෙමත් නැත්නම් ඔබ හදාරපු ක්‍රමයේ යම්කිසි අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩුව හදාගත්තොත් ඔබට ඔබ කරන ප්‍රශ්න පත්‍ර අපි උදාහරණයක් විදිහට අපි හිතමු ප්‍රශ්න පත්‍ර 50ක් කරා කියලා. ඒ ප්‍රශ්න පත්‍ර 50ෙදි ඔබට වැරදි 50ක් හදාගන්න පුළුවන් වුණා කියන්නේ දරුවා අනිවාර්යෙන්ම නිවැරදි මාවතට යොමු වෙනවා. නිරන්තර ප්‍රශ්න පත්‍ර කිරීම තුළින් ඔහුට පුළුවන් ඔහුගේ වැරදුණු තැන් නැවත හදාගන්න. මාස 3ක කාලයක් වගේ තියෙන්නේ අපිට. ඒ නිසා තනිව දරුවන්ට අධ්‍යයන කටයුතු වල යෙදෙන්න පුළුවන් තරම් ඉඩ හසර හදලා දෙන්න. ඒක තමයි කරන්න ඕන නිවැරදිම සහ අර්ථාන්විතම ක්‍රමය. මොකද දරුවා විභාගෙට ගිහිල්ලා මොන ගුරුවරයා මොන දේ ඉගැන්නුවත් Taman තනියෙන් තමයි විභාගයට මුහුණ දෙන්නේ. හැම විටම ඔහුගේ අභිමානය වර්ධනය වෙන ආකාරයට, ඔහුගේ ආත්ම ශක්තිය වර්ධනය වෙන ආකාරයට ඔහුට ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලබා දෙන්න, වැඩ කටයුතු කරන්න අවස්ථාව සලසලා දෙන්න. මේක තමයි ඊටාම නිවැරදි ක්‍රමය. දරුවා සෝත්සාහයෙන් Tamanගේ ප්‍රශ්න පත්‍රයට කොහොමද අභියෝග වලට මුහුණ දෙන්නේ, කොහොමද ගැටලු ටික කාලකලමනාකරණය කරගන්නේ සහ යම් ඔබ අහලා නැති දෙයක් තිබ්බොත් එහෙමත් නැත්නම් ඔබට විෂය නිර්දේශයේ ආවරණය වෙන්නේ නැති දෙයක් තිබ්බොත් ඒකට කොහොමද ඔහු ඒ මොහොතේ මුහුණ දෙන්නේ කියන කාරණය ප්‍රශ්න පත්‍ර කරනකොට ඉතාම වැදගත් කාරණයක්. වසර ගණනක අත්දැකීම් එක්ක අපි මේක කියන්නේ දරුවා තනියෙන් විභාගයට මුහුණ දෙන්නට ඕන පරිසරය ඔබ ඔහුට නිර්මාණය කර දෙන්න. මේ ක්‍රමය ඔබ කරලා බලන්න. දිනකට ප්‍රශ්න පත්‍ර එකක් එහෙම නැත්නම් දිනකට ප්‍රශ්න පත්‍ර දෙකක් කිරීම තුලින් තනියෙන්ම Tamanට වැරදුණු තැන් හදාගන්න දරුවන්ට අවස්ථාව සලසලා දෙන්න. මේ ක්‍රමයෙන් ඔහු දිනපතා ඉගෙන ගන්නවා. ඔබ පන්තිවල සහ සම්මන්ත්‍රණවල මේ සියලු දේ ඉගෙනගත්ත දේවල් ප්‍රශ්න පත්‍රයේදී තමයි ඔහු නැවත නැවතත් භාවිතා කරන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම ගණිත ගැටළු වලට, විභව්‍යතාමාන වලට වැඩි අවධානයක් යොමු කරමින් අනෙකුත් විෂය කොටස් වලටත් මීට සමාන අවධානයක් ලබා දීලා දරුවට ඒත්තු ගන්නන්න පුතේ හැම ලකුණක්ම අපිට හරි වැදගත් විභාගයට සාර්ථකව මුහුණ දෙන්නට කියන කාරණාව. මේ ටික හරියට දරුවට නිවැරදි කාලරාමුවකට අනුව ඔහුට විශාල පීඩනයක් නොවන පරිදි ඔබ මේ වැඩ ටික ඔවුන්ට කරලා දුන්නොත් ඔහු අනිවාර්යෙන් විභාගෙදී සාර්ථක ලකුණකට, සාර්ථක කඩයිමකට යන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ඔබට අවශ්‍ය සහයෝගය අපි සම්මන්ත්‍රණ ගණනාවක් තියලා ඔබට අවශ්‍ය සහයෝගයත් ඉදිරියේදී අපි ගිය අවුරුදුවල වගේම ලබා දෙන්න සූදානම්. එහෙනම් පුතේ නිදහසේ ඔබේ දැනුම ඇගීමට ලක් කරන
2025 ශිෂ්‍යත්ව විභාගයේදී ඔබට නියත ජයග්‍රහණයක් ලැබෙනවාමයි. ඔබ උත්සාහයෙන් වැඩ කරන්න. ඔබ කුමන මට්ටමක හිටියත් මේ මාස 3 ඇති මගේ පුංචි දුවලා පුතාලට විභාග කඩේම සාර්ථකව ජය ගන්න. ඒ නිසා කවුරුත් කියන ඒවාට වැටෙන්න එපා. කවුරුත් කරන දේවල් බලන් ඉඳලා ඒකට විශ්ෝප වෙන්න එපා. ඔබ අනිවාර්යෙන් ඔබේ ක්‍රමයක් හදාගෙන මගේ පුංචි දුවලා පුතාලා මෙවර විභාගයට සාර්ථකව මුහුණ දෙන්න ආත්ම ශක්තියෙන් යුතුව වැඩ කරන්න. වෙන කවුරුත් කියන දේ නෙමෙයි. තමන් හරියට ඉගෙන ගන්න දේ ඇගීමට ලක් කරලා ඒක හදාරලා පුතාලට දුවලට මෙවර ශිෂ්‍යත්ව විභාගය හොඳම ලකුණකට යන්නට හැකියාව ලැබෙනවා. ඔබ සැමට ජය වේවා.